DJ Nishia. හරි එහෙනම් යාළුවනේ අද මම කියලා දෙන්න හදන්නේ කොහොමද කම්පියුටර් ලෑම්ප් ටේබල් කන්ට්‍රෝල් එකකින් වැඩ කරන්නේ කියලා. මේ තියෙන්නේ DMX 512 කන්ට්‍රෝල් එක. එහෙමත් නැත්නම් කම්පියුටර් ලෑම්ප් ටේබල් කන්ට්‍රෝල් එක. මේකෙන් කන්ට්‍රෝල් කරන්නේ මෙන්න මේ වගේ ලයිට්ස්. මේවට කියන්නේ මේකට කියන්නේ පවර් කෑන් කියලා. ඔයගොල්ලෝ මේවා දැකලා ඇති. මේවා තියෙනවා වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. මේ ලයිට් එකේ පිටිපස්සේ තියෙනවා ඔයාලට පේනවා ඉතින් මේ පොඩි අංක ටිකක් පේනවා ඇති. සහ මෙනු බටන් එක සහ අප් ඩවුන් එන්ටර් කියන බටන් වගේක් තියෙනවා. අතන මේ බටන්ස් තියෙන්නේ මේවට මේ ඇඩ්‍රස් හදන්න. ඒ කියන්නේ මේ කන්ට්‍රෝල් එකෙන් මේ ලයිට් එක කන්ට්‍රෝල් කරන්න ඕන නම් මේ දෙක අතර සම්බන්ධතාවයක් හදන්න ඕනේ. මේ සම්බන්ධතාවයේ ගැලපෙන ඇඩ්‍රස් හදන්නේ මේ බටන්ස් වලින්. ඒ වගේම තව මෙතන පේනවා තව පවර් කෑන් එකක් තියෙනවා. මේක RGB පවර් කෑන් මේවා. මේකෙත් එහෙමයි මේ ඇඩ්‍රස් හදන්න තමයි මේවා තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් මේ වයර් කීපයක් තියෙනවා. ඉතින් ගහලා තියෙනවා DMX in කියලා. ඉතින් DMX out තියෙනවා. ඒ කියන්නේ මේ DMX in වයර් එකෙන් අපිට පුළුවන් මේ වයර් එක මේ කන්ට්‍රෝල් එකට සම්බන්ධ කරන්න. අපිට මේක පිටිපස්සෙන් මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම මේ වයර් එකේ එන සිග්නල් එකෙන් මේ පවර් කෑන් එකට සිග්නල් එක යවලා ඒකෙන් අවුට්පුට් එකක් ගන්න තමයි මේ වයර් එක තියෙන්නේ. එතකොට අපිට මේ වයර් එකෙන් කරන්නේ මේ වයර් එක අපි සම්බන්ධ කරනවා තවත් පවර් කෑන් එකකට. ඒ විදිහට පවර් කෑන් 8කට හෝ 12කට මේක එකපාර සීරියස් කරලා කින් එකට යවන්න පුළුවන්. ඒව සම්බන්ධ කරන්න තමයි මේ වයර් දෙක තියෙන්නේ. මේ යට තියෙනවා පවර් කියලා වයර් දෙකක්. අතර මේ එක වයර් එකකින් වෙන්නේ මේ පවර් කෑන් එකට කරන්ට් එක ලබා දෙන එක. ඒ ලබා දෙන කරන්ට් එක ආයි ඊළඟ පවර් කෑන් එකට යවන්නේ මේක හරහා තමයි. ඒකත් අර මම කලින් කිව්වා වගේම සීරියස් කරලා එකින් එකට මාරුවට යවන්න තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ වයර් ටික සෙට් කරගන්නේ කියලා. හරි දැන් අපි බලමු කොහොමද මේ වයර් සෙට් කරගන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම මේ පවර් කෑන් එක ගමු. මේකේ තියෙනවා DMX in කියලා වයර් එකක්. එහා පැත්තේ තියෙනවා out කියලා වයර් එකක්. අපි ගමු මේකේ out වයර් එක. ඉස්සෙල්ලාම මේකේ out වයර් එක අරගෙන මේ තියෙන වයර් එක අනිත් පවර් කෑන් එකේ මේ තියෙන අනිත් පවර් කෑන් එකේ මේකේ in වයර් එක ගන්න. DMX in කියන එක. අපි මේ දෙක අතර සම්බන්ධතාවය ඇති කරනවාද? මේ පින් තුනක් තියෙනවා හරියට බලලා ගහන්න ඕනේ. එන්න මේ විදිහට ඒ දෙක අපි සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඔයාලට තව පවර් කෑන් තියෙනවා නම් 4ක් හෝ 6ක් 3ක් හරි තියෙනවා නම් මේ පවර් කෑන් එකේ DMX out එක අරගෙන මේ තියෙන වයර් එක තවත් පවර් කෑන් එක DMX in එකට කොහොම සම්බන්ධ කරන්න පුළුවන්. එකින් එකට වැලට කොහොම සම්බන්ධ කරගෙන යන්න පුළුවන්. මේ out එක අරගෙන මේ පවර් කෑන් එකේ පවර් in වයර් එක ගන්නවා. මේ දෙක අතර මෙන්න මේ විදිහට සම්බන්ධතාවය ඇති කරනවා. හරි. දැන් අපි අපේ ප්‍රධාන කියන්නේ පළවෙනි පවර් කෑන් එක හැටියට අපි සලකන්නේ මේක තමයි. මේකේ අපි DMX in කියන වයර් එක අරගන්නවා. මේක අරගෙන අපි සම්බන්ධ කරනවා අපේ DMX 512 කන්ට්‍රෝල් එකට. ඒ කියන්නේ මේකට. මේක පිටිපස්සේ තියෙන සම්බන්ධ කරන තැන මේ තියෙන්නේ ඒ පෝට් එක තමයි. මේකට අපි අර පළවෙනි පවර් කෑන් එකේ DMX in කියන එක වයර් එක අරගෙන මේකට සම්බන්ධ කරනවා. මේ විදියට.
දැන් මේ කන්ට්‍රෝල් එකේ මෙතන තමයි පවර් ජැක් එක ගහන්නේ. මෙතනින් ඔන් ඔෆ් කරන්න පුළුවන්. තව මෙතන පොඩි බටන් එකක් තියෙනවා. ඒක මම පස්සේ කියලා දෙන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට ඒක සම්බන්ධ කරනවා. ඊට පස්සේ කාන් තියෙන්නේ පළවෙනි පවර් කෑන් එකේ පවර් ඉන් වයර් එක අරන් මේක තමයි කරන්ට් එකට සම්බන්ධ කරන්නේ. ඔයගොල්ලෝ කොයිම වෙලාවකවත් මේක තියෙන මේක සම්බන්ධ කරන්න බෑ. ඇත්තටම මේක කරන්ට් එකට සම්බන්ධ කරන්න බෑ. මේකේ පින් දෙකක් නැහැ. ඉතින් මේක තියෙන්නේ තවත් DMX එක පවර් ඉන් වයර් එකට මේ විදිහට සම්බන්ධ කරන්න. එහෙනම් මේක අතහැරලා දාන්න. මේක දැන් වැදගත් නෑ. මේක තව පවර් කෑන් එකක් තියෙනවා නම් විතරක් මේක ඒ පවර් කෑන් එකේ පවර් ඉන් වයර් එකට සම්බන්ධ කරන්න. දැන් අපි පළවෙනි පවර් කෑන් එකේ පවර් ඉන් වයර් එක අරන් මේක තමයි අපි කරන්ට් එකට සම්බන්ධ කරන්නේ. අපි කරන්ට් එකට සම්බන්ධ කරගෙන බලමු ඊළඟට කොහොමද මේක මේ ලයිට් දෙක මේ පවර් කන්ට්‍රෝල් එක හරහා පාලනය කරන්න නිසා මේ ලයිට් දෙක මේකෙන් ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම මේ පවර් කෑන් දෙක මේ විදිහට සම්බන්ධ කරගෙන තියෙනවා BMS control එකට. මේක කරන්ට් එකට ගහලා තියෙන්නේ. අරක කරන්ට් එකට ගහලා නැහැ. මේකෙන් එන කරන්ට් එකෙන් තමයි අරකට වැඩ කරන්නේ. ඉතින් දැන් බලමු කොහොමද මේ දෙක ප්‍රෝග්‍රෑම් කරන්න කියලා. මේක මේ බටන්ස් ගැන ඕගලන්ට මම වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම්. ඇත්තට මේ බටන්ස් වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ බටන්ස් ගැන මම වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ පවර් කෑන් එකේ අපි ඇඩ්‍රස් එක දීලා තියෙනවා D.1. D කියන්නේ DMS කියන එක. අරකේ එමයි ඒකෙත් අපි දීලා තියෙනවා D.1.7. ඉතින් අපි දැන් බලමු මේ කන්ට්‍රෝල් එකට එකෙන් මේක කොහොමද මේ ලයිට්ස් දෙක වෙන වෙනම එකම විදිහට ප්‍රෝග්‍රෑම් කරන්න කොහොමද කියලා. මේ තියෙන මගේ පළවෙනි පවර් කෑන් එක සහ මේ තියෙන එහා පැත්තේ දෙවෙනි පවර් කෑන් එක. ඉතින් අපි පළවෙනි පවර් කෑන් එක මේ විදිහට මෙතනින් එක ඔන් කරගන්නවා. මෙතන තියෙනවා පොඩි උඩට දාන්න රොක්ක එකක් තියෙනවා. අපි මේකෙන් මේ පළවෙනි රොකර් එකකින් කරන්නේ මේක උඩට දැම්මහම වෙන්නේ මේ ලයිට්ස් වල එළිය අඩු වැඩි වෙන එක. ඒ කියන්නේ දැන් අපි මේ මෙතන තියෙනවා මේ තියෙන්නේ රතු, කොළ, නිල්, සුදු ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මේ තුන වෙනම තුනක්. ඒ තුන මම පස්සේ කියලා දෙන්න. මේකෙන් අපි මේ විදිහට එළිය වැඩිම කරගමු. දැන් අපි පළවෙනි පවර් කෑන් එක මෙතනින් ඔන් කරලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ රතු. දැන් මේක උඩට දැම්මහම ඔයාලට පේනවා ඇති මේ පළවෙනි පවර් කෑන් එකේ රතුපත් වෙනවා. ඉතින් දැන් මේකෙන් පුළුවන් එළිය මේ විදිහට අඩු වැඩි කරගන්න. අපිට මේ දෙවෙනි පවර් කෑන් එකත් ඔන් කරගන්න ඕන නම් මේ විදිහට අපි දෙවෙනි පවර් කෑන් එකත් ඔන් කරලා මේකත් මේ විදිහට වැඩි කරනවා. මෙතනින් ඔයාලට පේනවා ඇති පවර් කෑන් දෙකම දැන් රතුපත් වෙනවා. මේකෙන් කොළ, මේක නිල්, මේකෙන් සුදු. මේක වැඩි කරාට මේ 6 වෙනි එක මේක වැඩි කරාට මුකුත් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ නැහැ නෙමෙයි වෙනවා. මේකෙන් වෙන්නේ ලයිට් එක නිකන් ගැස්සිලා වගේ යන්න හදන්න පුළුවන්. මලට දාන්න පෙන්නන සුදු පාට. සුදු පාට මේ විදිහට දානවා. දාලා මේක ගස්සන්න පුළුවන්. නේ? ඔන්න ඔය විදිහට මේක වැඩි කරන්න මේක ගැස්සෙන වේගය වැඩි වෙනවා. ඔයාලා දැකලා ඇති සංගීතවල එහෙම මේ ඉෆෙක්ට් එක ගොඩක් භාවිතා කරනවා. ඉතින් මේකේ ඇත්තට මේ හැම මේකේ තියෙන හැම කල එකක්ම මේකේ තියෙනවා. මේක උඩට වැඩි කරන්න එක පාට වෙනස් වෙනවා සහ රට අතර මාරු වෙනවා. මේකේ මේ අතර නැති පාටවල් තියෙනවා. දම් පාට, ලානිල් පාට වගේ පාටවල් කීපයක් තියෙනවා. ඒක ඔයගලන්ට ගත්තොත් පොඩ්ඩක් කරලා බලන්න පුළුවන්. ඉතින් මේ ලයිට් දෙක දැනට ප්‍රෝග්‍රෑම් කරලා නැහැ. මේ සාමාන්‍යයෙන් එන විදිහ තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු. ඔයාලට තියෙනවා මේ මෙතන මේ බටන්ස් 8ක් පේනවා උඩ. ඇත්තට මේ බටන්ස් 8ට තමයි මේ ලයිට් දෙක වෙන වෙනම ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්නම්. මේක රතු පාටපත් වෙද්දි මේක නිල් පාටපත් වෙන්නත්, මේක නිල් පාටපත් වෙද්දි මේක රතු පාටපත් වෙන්නත්, නැත්තම් මේකෙන් අපිට මේ මුකුත් නොකර මේක ඔටෝ මෙහෙම පාලනය වෙන්න හදන්නත්
තව ගොඩක් වැඩ කෑලි මේ කොන්ට්‍රෝලර් එකෙන් කරන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ ලයිට් එක මේකෙන් ප්‍රෝග්‍රෑම් කරන්නේ කියලා. ඉතින් අපි මේ ලයිට් එක ප්‍රෝග්‍රෑම් කරන්නේ මෙහෙමයි. මේ තියෙන්නේ පළවෙනි පවර් කෑන් එක. අපි පවර් කෑන් එක මේ විදිහට පළවෙනි එක ඔන් කරනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා ඔයාලට පේනවා ඇති ප්‍රෝග්‍රෑම් කියලා බටන් එක. මේක ඉතලා මේකට කලින් ඕගොල්ලෝ මෙතන තියෙනවා මේ බෑන්ක් කියලා. මේකෙන් බලන්න මේක මේ වැඩි කරාම වැඩි වෙනවා බෑන්ක් 2 3 4 5 6 ඔහොම වැඩි වෙනවා මේ බෑන්ක් එකට දාගන්න. හරි දැන් එකේ තියෙන්නේ. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් කියන බටන් එක ටිකක් වෙලා ප්‍රෙස් කරන් ඉන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන ප්‍රෝග්‍රෑම් කියලා මෙතන ලයිට් එකක් ඉන්ඩිකේට් කරනවා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් මෝඩ් එක ඔන් වෙලා තියෙන්නේ. දැන් අපි මේ පළවෙනි පවර් කෑන් එක මෙතනින් ඔන් කරලා තියෙන්නේ. පළවෙනි පවර් කෑන් එක අපි ප්‍රෝග්‍රෑම් කරගන්න හදන්නේ. මේ විදිහට එළිය වැඩි කරනවා. වැඩි කරලා එතන අපිට දැන් අපි හිතමු අපිට ඕනේ පළවෙනි පවර් කෑන් එකට රතු. මේ විදිහට රතු දාගන්නවා. දාලා මෙතන මේ ප්‍රෝග්‍රෑම් කියන බටන් එකට යටින් තියෙනවා MIDI add. ඒ කියන්නේ තාල ඇඩ් කරන්න තමයි තාල එකතු කරන්න. එහෙම නැත්නම් මේ ඉෆෙක්ට් එකතු කරන්න තමයි මේ MIDI add කියන බටන් එක තියෙන්නේ. ඉතින් MIDI add කියන බටන් එක අපි එකපාරක් මෙහෙම ඔබනවා. ඔබලා අපි මේ පළවෙනි බටන් එක ප්‍රෙස් කරනවා. ඒකට ඔයාලට පේනවා ඉතින් දැන් මෙයා ඒ පාට සේව් කරගත්තා. ඉතින් දැන් අපි ඒ පළවෙනි බටන් එකට තමයි අපි රතු පාට සේව් කරගත්තේ. දැන් අපි දෙවෙනි බටන් එකට වෙන පාටක් සේව් කරගමු. අපි කොළ පාට නැත්නම් නිල් පාට සේව් කරගමු. ඒකත් නිල් පාට දාලා මෙතනින් එළිය වැඩි කරලා නිල් පාට දාලා MIDI add කියන බටන් එක එකපාරක් ප්‍රෙස් කරලා දෙක ඔබනවා. ඊට පස්සේ ඒකත් සේව් කරගත්තා. ඊළඟට අපි තුන්වෙනි බටන් එකට දාමු කොළ පාට. එතනින් එළිය වැඩි කරගත්තා. කොළ පාට දැම්මා. MIDI add කියන බටන් එක එකපාරක් ලැබුවා. තුනේ බුවා ඒකත් සේව් කරගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට මේ බටන්ස් 8ටම පාට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ පවර් කෑන් එක ඔන් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම මේ බටන් ඔබපු ගමන් මේ පළවෙනි අපිට අත්දැන්නේ දෙවෙනි එකට අපි දැන්නේ නිල්. තුන්වෙනි එකට කොළ දැන්නේ. ওই විදිහට මේ එක පාට ඇඩ් කරගන්න පුළුවන්. ඇත්තටම ඔයාලා දැන් මෙතන තියෙනවා අනිත් පවර් කෑන් එකක් තමයි මම කලින් ප්‍රෝග්‍රෑම් කරපු එකක්. ඉතින් මේ විදිහට ඔයාලට පළවෙනි පවර් කෑන් එක ඔන් කරලා පළවෙනි පවර් කෑන් එකට මේ පාර්ට් ටික ඔක්කොම ඇඩ් කරගන්න පුළුවන්. අපි තාමත් ප්‍රෝග්‍රෑම් මෝඩ් එකේ ඉන්නේ. ඒ නිසා මේ ලයිට් එක ඉන්ඩිකේට් කරන්නේ. ඉතින් ප්‍රෝග්‍රෑම් මෝඩ් එකෙන් අයින් වෙන්න ඕන නම් ප්‍රෝග්‍රෑම් බටන් එක තප්පර 3ක් විතර මෙහෙම ප්‍රෙස් කරන් ඉන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා බෑක් අවුට් කියලා. බෑක් අවුට් ලයිට් එක ඉන්ඩිකේට් කරනවා. ඊට පස්සේ මෙතන යටින් තියෙනවා බෑක් අවුට් කියලා බටන් එකක්. ඒක එබුවාම ප්‍රෝග්‍රෑම් මෝඩ් එකෙන් අයින් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට සිම්පල් ප්‍රෝග්‍රෑම් එකක් ඒ විදිහට මේ පළවෙනි පවර් කෑන් එකට කරගන්න පුළුවන්. අපි දැන් බලමු දෙවෙනි පවර් කෑන් එකට කොහොමද ප්‍රෝග්‍රෑම් එක කරන්න කියලා. දෙවෙනි පවර් කෑන් එක ඔන් කරනවා. ඒකෙත් අර විදිහටම අපිට පුළුවන් මේ බටන්ස් වලට මේ පාටවල් ඇඩ් කරගන්න. ඒකෙත් ප්‍රෝග්‍රෑම් බටන් එක ටිකක් කරලා ප්‍රෙස් කරන් හිටියම ප්‍රෝග්‍රෑම් මෝඩ් එක ඔන් වෙනවා. ඊට පස්සේ අපි දෙවෙනි පවර් කෑන් එකට දාමු නිල් පළවෙනි බටන් එකට. ඉතින් අපි MIDI add කියන බටන් එක ඔබලා ඒක එවුවාම පළවෙනි බටන් එකට ඒක සේව් වෙනවා. ඊට පස්සේ අපි දාමු සුදු පාට. ඊට පස්සේ ඒකෙත් MIDI add බටන් එක එවුවා දෙක එවුවාම ඒක සේව් වෙනවා. ඊට පස්සේ අපි දාගමු නිකන් ගම් පාටක් වගේ පාටක් දාගමු. ඔන්න පාට දාගමු. හරි. දැන් ඒකත් MIDI add බටන් එක එවුවා තුනේ එවුවා. ඉතින් ඔන්න දැන් මේ විදිහට ඔයාලට පුළුවන් මේ ඔක්කොටම එක එක පාටවල් සේව් කරගන්න. ඉතින් අපි බලමු දෙවෙනි පවර් කෑන් එක ඔය නිල් සුදු ඩම් ඔය විදිහට පාටවල් ඔයාලට දාගන්න පුළුවන්. දැන් අපි තව ප්‍රෝග්‍රෑම් එකක් බලමු. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් මෝඩ් එක එනේබල් වෙලා තින්නේ. ඒක අවුලක් නැහැ හෝම් ෆීචර් අපි දැන් බලමු මේ පවර් කෑන් දෙකම එකම පාටක් පත් වෙන්නේ
පත් වෙන්න හදන්නේ කොහොමද ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද කියලා power can දෙකම මේ විදිහට on කරගන්නවා. අතරම පාට දෙකක් එන්නේ ප්‍රෝග්‍රෑම් එක කලින් ප්‍රෝග්‍රෑම් වෙලා තිබ්බ විදිය. ඉතින් ප්‍රෝග්‍රෑම් මෝඩ් එකෙන් අවුට් වෙලා බෑක් අවුට් කරනවා. ඉතින් මේ විදිහට බටන් දෙක on කරලා ඔයාලට දැන් පේනවා ඇති සුදු පාටපත් වෙනවා. නිල් කොළ රතු ඒ කියන්නේ දැන් power can දෙකම on කරලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මේක වැඩි කරාම මේකෙන් රතු power can දෙකම රතු කොළ නිල් ඔය විදිහට අතන මේක ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ නැහැ. ඒක ඔටෝ වෙනවා. දැන් අපි බලමු වෙන විදිහකට ප්‍රෝග්‍රෑම් කරන්න. ඒ කියන්නේ මේකේ නිල් මේක රතු. නැත්තම් මේ දෙක අපි ඔටෝ නිල් රතු කොළ සුදු දම් ලානි ලෝම එකින් එකට මාරු වෙන්න හදන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඒකට අමුතු ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්නේ. අපි මේ විදිහට පළවෙනි power can එක on කරගන්නවා. ප්‍රෝග්‍රෑම් මෝඩ් බටන් එක ටිකක් ප්‍රෙස් කරලා ඉන්න ප්‍රෝග්‍රෑම් මෝඩ් එක on කරගන්නවා. පළවෙනි power can එක on කරලා තියෙන්නේ. පළවෙනි power can එකට දානවා රතු. විඩියට් බටන් එක ඔබනවා. ඒක ඔබනවා. ඒක සේව් වුණා. ඊට පස්සේ පළවෙනි power can එක ඔෆ් කරනවා. දෙවෙනි power can එක on කරනවා. ඒකට දාගන්නවා කොළ. විඩියට් බටන් එක ඔබනවා. දෙක ඔබනවා. මතක තියාගන්න 1 2 3 ඒ පිළිවෙලට යන්නේ. ඊට පස්සේ දෙක ඔෆ් කරනවා. එක on කරනවා. ඊට පස්සේ අපි දානවා නිල්. මීඩියට් බටන් එක එබුවා 3 එබුවා. ආයෙ මේක ඩවුන් කරනවා. එක ඔෆ් කරනවා. දෙක on කරනවා. ඊළඟට අපි දාගන්නවා සුදු. මීඩියට් බටන් එක ඔබනවා 4 ඔබනවා. ඊළඟට දෙක ඔෆ් කරනවා. එක දාගන්නවා. ඊළඟට අපි දාගමු දම් පාට. මීඩියට් බටන් එක ඔබනවා 5 ඔබනවා. හරි එකක් සේව් වුණා. ඊළඟට දෙවෙනි power can එක on කරනවා. ඒකට අපි දාගමු වෙන පාටක්. ලානිල් පාට. ලානිල් පාට දාගමු. ඒකත් මීඩියට් බටන් එක ඔබනවා 6 ඔබනවා. ඊළඟට දෙක ඔෆ් කරනවා. එක දාගන්නවා. ඒකට අපි දාමු රතු පාට එක ගැස්සිලා යනවා වගේ. මේ විදිහට ගැස්සිලා යන්න හදනවා. මීඩියට් බටන් එක ඔබනවා. ඒක 4 සේව් කරගන්නවා. ඊට ඒක ඔෆ් කරනවා. ඊට පස්සේ ආයි දෙවෙනි power can එක on කරනවා. ඒකට දාගමු අපි නිල් පාට ගැස්සිලා යනවා වගේ. මීඩියට් බටන් එක ඔබනවා 8 ඔබනවා. හරි. ඒකත් දැන් සේව් වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් ප්‍රෝග්‍රෑම් මෝඩ් එකෙන් අයින් වෙනවා. ප්‍රෝග්‍රෑම් බටන් එක ටිකක් කරලා ප්‍රෙස් කරා හිටියා. බෑක් අවුට් කියලා බටන් එකක් තියෙනවා යටම. ඒකේ ගුවහම ප්‍රෝග්‍රෑම් මෝඩ් එකෙන් අයින් වෙනවා. දැන් අපි කරන්න හදන්නේ මේ ලයිට් අපි දැන් මේ ඇඩ් කරගත්ත ලයිට් ටික මෙහෙම පිළිවෙලින් 1 2 3 4 5 6 7 8 ඔහොම පිළිවෙලින් මේ පැත්තට මෙහෙම යන්න හදන්නේ. ඒ කියන්නේ මේ දෙක මෙහෙම මාරුවට වලට පේනවා. මෙහෙම රතු කොළ නිල් සුදු. දැන් මේක අපි අතින් වෙනස් කරද්දි මාරු වෙන විදියට හෝ නැත්තම් මේවා කලවමේ හරි කොහොම හරි මේක මාරු වෙන්න ඔටෝ යන්න හදන්න තමයි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක හදන්නේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ප්‍රෝග්‍රෑම් මෝඩ් එක නැවතත් enable කරනවා. එතන පේනවා ඔයාලට මේ පැත්තේ දකුණු පැත්තේ උඩම තියෙනවා chase 1 කියලා බටන් එකක්. අපි chase 1 එකට දානවා. 1 එකට දැම්මම ඔයාලට පේනවා මෙතනින් chase 1 එකට වැටුණා. දැන් අපි කලින් විදිහටම මේකට අර රටා ටික ඇඩ් කරගන්න හදන්නේ. ඉතින් අපි මුලින්ම මීඩියට් කියන බටන් එක ඔබනවා. එක දානවා පළවෙනි power can එක මීඩියට් ඔබනවා. දෙක දානවා මීඩියට් ඔබනවා. 3 දානවා මීඩියට් බටන් එක ඔබනවා. 4 ඔය විදිහට මේ 8ම සේව් කරගන්න ඕනේ.
දැන් මේ විදිහට chase 1 එකට මේ ප්‍රෝග්‍රෑම් එක අපි සේව් කරගෙන තියෙන්නේ. දැන් අපි ප්‍රෝග්‍රෑම් මෝඩ් එකෙන් අයින් වෙනවා මෙන්න මේ විදිහට. back out. මේ විදිහට දැන් අපි අර රටා ටික ඔටෝ යන්න සේව් කරගත්තා. chase 1 එකේ තමයි තියෙන්නේ. chase 1 එක දැම්ම මෙතන තියෙනවා auto dial. auto dial ඔබනවා. එග්ගාම මෙතනින් පුළුවන් ස්පීඩ් එක වැඩි කරගන්න. ඔයාලට දැන් පේනවා ඇති අපි අර රතු, කොළ, නිල්, සුදු ඔහම අපි දාගත්ත රටා ටික මේ පවර් කෑන් දෙක අතර එකින් එකට ඔන්න ඔය විදියට මාරු වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි chase 1 එකට අපේ ප්‍රෝග්‍රෑම් එක හදාගත්තේ. ඇත්තට මේක ලයිට් දෙකකින් කරන්න අමාරුයි. ලයිට් දෙකකින් ඇත්තට මේක ලස්සන ගන්න බෑ. ඉතින් මේ බටන්ස් වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔයාලට මේ chase 1 එකට තමයි දැන් ඔය අපි ඔය ප්‍රෝග්‍රෑම් එක කරේ. chase 2 එකට ඔහම ඔයාලට ප්‍රෝග්‍රෑම් 6ක් channel 6ක් තියෙන ප්‍රෝග්‍රෑම් 6ක් මේ 6ට සේව් කරගන්න පුළුවන්. ඇත්තට මේ ඔයාලා සේව් කරන් තියා ගන්නවා නම් ඔයාලට මේ ලේසි ඔය කොන්සර්ට් එකකට හරි මොකක් හරි පාටි එකකට හරි වගේ දානවා නම් ටක් ගාලා මේ හදා ඉන්න දෙයක් නැහැ. මේ බටන් එක ඔබගුවන් බටන් ඔබලා තොඩයි ලීප් ගන්න ටක් ගාලා ඔටෝ ඒ විදිහට යනවා. නැත්නම් ඔයාලට අතින් පාලනය කරන්න ඕන නම් මෙතනට සේව් කරගත්තාම ඉතින් අතින් පාලනය කරන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් අඩු වැඩි කරලා එහෙම හදා ගන්නත් පුළුවන්. ඇත්තට මේක මෙතනම කරන්න යන්න එපා. මේක සෞඛ්‍යයේ ඒ නිසා මේවට ඔටෝ දාලා තියා ගන්නවා නම් හොඳයි. හදිස්සි අවශ්‍යතාවයක් වුණොත් අතින් මේව කරන්න. එතකොට ඒක මේව කරාට කමක් නැහැ. මෙතන තියෙන්නේ මේ පාට අතර මාරු වෙන ස්පීඩ් එක වැඩි කරන්න සහ මෙතන ෆේඩ් වෙන මේ වේගය අඩු වැඩි කරන්න. මෙතනින් වලට වෙනවා ෆේඩ් ටයිම් කියලා තියෙනවා. ඒ කියන්නේ ෆේඩ් වෙන වේගය අඩු වැඩි කරන්න තමයි තියෙන්නේ. තා මෙතන බටන්ස් කී මේ බටන් නෙමෙයි මෙතන ඇත්තට මේ තියෙනවා chase එකයි theme එකයි bank එකයි කියලා. ඇත්තට මේවා මම ඒ ගැන වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්න. ඇත්තට මෙතන තියෙන මේ අංක ඒවට ගොඩක් සංකීර්ණ දේවල් තමයි තියෙන්නේ. ඇත්තට මම දන්නේ නැති දේවලුත් තියෙනවා. මට මේ ලයිට් දෙකයි තියෙන්නේ. ඒ නිසා මම ලයිට් දෙකකින් කරන්න පුළුවන් දේවල් තමයි ඔයාලට මෙතන කියලා දුන්නේ. ඇත්තටම ලයිට් 10ක් 12ක් වගේ තියෙනවා නම් ගොඩක් ලස්සන රටා මේකෙන් ගන්න පුළුවන්. මොන හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් පාලින් කමෙන්ට් එකක් දාන්න මම පොඩ්ඩක් බලලා උත්තරයක් දෙන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි DMS 512 control එකෙන් මේ power can control කරන්නේ. ඇත්තටම මේ power can විතරක් නෙමෙයි වෙනත් ඕන power can එකක් අර අපි දැකලා තියෙනවා ඔය ස්ටේජ් වල එහෙම කැරකිලා යන එක ලයිට් තියෙනවා. ඒවත් ඇත්තටම මේකෙන් පාලනය කරන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකේ හමු වෙන්නේ බලාපොරොත්තුෙන් අදට ඔයාලගෙන් සමු ගන්නවා. මතක ඇතුව මගේ channel එක subscribe කරලා තියාගන්න. notification bell icon එකත් click කරලා